හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් අද ඉතින් මම ඔයගොල්ලන්ට අලුත් වීඩියෝ එකක් ගෙනත් තියෙනවා. ඒකේ මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ අන්තර්ජාලය හදා සාර්ථකව මුදල් උපයන ක්‍රමයක්. ඉතින් මේක ඇත්තම කිව්වොත් මේ වෙබ්සයිට් එකක්. මේකෙන් ඇත්තම කිව්වොත් මේක අමතර කියන්නේ මම අද කියන ඇඩ්ස් බලලා කොහමද මුදල් උපයන්නේ කියලා. මේ ඇඩ්ස් බලනවා කියන අමතර කාර්යයක්. ගේම් ගහන එකත් මේකේ තියෙනවා. ඒක එහෙම කරලා උපයන්නත් පුළුවන්. මම ඒක ගැන ඉදිරියට කියලා දෙන්නම්. ඉතින් අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඇඩ්ස් බලලා ගැන. අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යන්. ඉතින් ඔයාගේ ෆෝන් එකේ හරි තියෙන වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න. මම මෙතන ඕපන් කරගන්නවා Chrome එක. සර්ච් බාර් එකේ ඔයා ඊට පස්සේ සර්ච් කරගන්න ඕන Cointiply කියලා. මම සර්ච් කරගන්නම්. Cointiply. හරි සර්ච් කරන්න. දැන් ඔයා මේ පළවෙනිම වෙබ්සයිට් එකට යන්න ඕන. මෙතන මේ http Cointiply ඔය ඔෆිෂියල් වෙබ්සයිට් එක. ඒකට යන්න ඕන. පළවෙනිම තියෙන්නේ. අන්න ඒක. හරි. දැන් ඔයා මෙතන කරන්න ඕන. දැන් මෙතන ඇත්තම වශයෙන් කිව්වොත් මම මෙතන කලින් account එකක් හදලා තියෙනවා. හරි. කලින් account එකක් හදලා තියෙනවා නම් ඔයාට පුළුවන් මෙතන මේ start earning now කියන එක. ඒක ඔබලා කෙලින්ම email එක දීලා ඇතුළට යන්න. ඒ කියන්නේ කලින් account එකක් මේ වෙබ්සයිට් එකේ හදලා තියෙනවා. මේ වෙබ්සයිට් එකේ. නැත්තම් මේ විදිහටම අර login කියන එක උඩ තියෙන එකනොත් ඔබලා යන්න පුළුවන් ඇතුළට. මම ওই පෙන්න වීතලයක් දාලා එහෙම login කියන එක ඔබලා යන්නත් පුළුවන්. ඒ කියන්නේ වෙබ්සයිට් ඒ කියන්නේ කලින් තමන් මේ වෙබ්සයිට් එකේ account එකක් හදලා නම්. දැන් ඇත්තම කොහොමද මම වීඩියෝ එක කියලා දෙන්නේ අලුතෙන් හදන අයනේ. එතකොට දැන් අලුතෙන් account එකක් ගන්නම් මේ මම මෙතන මේ මාක් කරා වගේ sign up කියන එක ඔබලා sign up කියන එක ටැබ් එක උඩ ටච් කරලා අලුතෙන් මේ account එකක් හදා ගන්න ඕන. ඒ දැන් මෙතන ඇත්තම කොහොමද මම අලුත් අයට කියලා දෙන්නේ. පරණ අය දන්නවා ඉතින්. ඉතින් මෙතන අලුත් එකක් හදා ගන්න නම් මේ sign up කියන එක ටච් කරන්න. හරි. දැන් ඔයාලට පේනවා මෙතන පුරා blanks ටිකක් තියෙනවා. මෙතන පළවෙනි එක ඔයා first name එක select ඔයාගේ නම් ටික දාන්න first name එක email එක password එක. මෙතන වැදගත්ම දේ තමයි නමටත් වඩා ඔයාගේ email එක. ඔයා මෙතන වැඩ කරන email එකක් දාගන්න ඕනේ අනිවාර්යයි. හොඳ strong password එකක් දෙන්න. අය අන්තිමේදී අනිවාර්යෙන් මෙතන මේ යට තියෙන degree මෙතන යට තියෙන කොටුවට ටික් එක දාගන්න මතක් කරන්න. agree කියන එක. ඊට පස්සේ sign up now කියන එක වලට දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට කරලා account එක දාගන්න පුළුවන් verify කරලා. ඉතින් සුළු දෙයක් තියෙන්නේ. එහෙම කරවාට පස්සේ ඔයා website එක log වෙනවා. ඔයාගේ අලුත් account එකේ. ඉතින් මම මෙතන account එකක් හදලා තියෙන්නේ. ඒ හින්දා මම ඒකෙන් log වෙනවා. login කියන එක ඔබලා. ඉතින් මගේ මේ email එකයි password එකයි මම මෙතන දෙනවා. මම not a robot කියලා දෙනවා. ටික එක දානවා. login වෙනවා ඊට පස්සේ. හරි. දැන් ඉතින් අපි සාර්ථක ලෙස වෙබ්සයිට් එක ඇතුළට ආවා. ඉතින් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් අපි මෙතන අද කියලා දෙන ඇඩ් බලෙන් ගැන. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ටැබ් එකක් තියෙනවා PTC ads කියලා මම මාක් කරන්න. පොඩ්ඩක් ඉන්න. ඊට කලින් වැදගත් දෙයක් තියෙනවා. මෙතන බලන්න පුළුවන් මම උඩ මාක් කරලා දෙන coin ගන්න. මම දැනට උපයපු coin ගන්න කලින් මම කියවනේ account එකක් අල්ලලා තියෙනවා කියලා. ඒ 1728යි. බලන්න 0.1728 ඩොලර මම දැනට හොයලා තියෙනවා. ඒ කියන්නේ ඩොලර් 1000ක් කියන්නේ කොයින් 1000ක් කියන්නේ ඩොලර් 0.1.0.0. ඒ කියන්නේ ඇත්තම කිව්වොත් එම ඩොලර් එකෙන් 10න් එකක් විතර. දැන් මම දැන් ඒක එහෙම තමයි හොයන්නේ. ඉතින් මෙතන ඇත්තම කිව්වොත් එම කොයින් 10000ක් කියන්නේ ඩොලර් එකක්. ඒ කියන්නේ ඔයාලට මේක තේරෙන පොඩ්ඩක් try කරන්න ඕනේ කියලා. ඒකට වැඩි අතාරින්න පුළුවන් කරන්න. දවසකට ඇඩ් ප්‍රමාණයක් තියෙනවා බලන්න. ඒක කරලා කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන කියලා දෙන්නම් ඇඩ් බලන්න කොහොමද කියලා. මෙතන මේ ටැබ් එකක් තියෙනවට පේනවද? වැරදුනා පොඩ්ඩක් ඉන්න. මෙතන මේ PTC ads කියලා එකක් තියෙනවා. මෙන්න මේ උඩ මම මාක් කරේ. අන්න ඒක ටච් කරන්න. අපි ඒකෙන් තමයි වැඩේ කරන්න යන්නේ. අතම කො මේ ගේම් ගහලවන්නත් පුළුවන්. ඔයා ඉන්ටර්ෆේස් එකට ගිහිල්ලා ඩෑෂ්බෝඩ් කියලා තියෙනවා. ගිහලා හොයන්න පුළුවන්. දැන් මෙතන බලා ගන්න පුළුවන් හෙන්න ඇඩ් ඔගයක් තියෙනවා. අර visit original site URL කියන මම කලින් ඒ ඇඩ් එක බලලා කොයින් එකතු කරගත්තේ මේ ලින්ක් එකක්. ඉතින් ඔයාලට මෙතන පුළුවන් මෙන්න මේ සම්පූර්ණ එකම මෙතන view කියලා තියෙනවා. ඇඩ් ගොඩාක් යට තියෙන දවසකට ලිමිට් ඇඩ් ගාණක් හම්බෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ ඇඩ් ක්ලික් කරලා සල්ලි ගන්න. ඔයාලට මෙතන පේනවා කොයින් 33ක් දෙනා
මේ තප්පර 25කට අන්න ඒ විදිහට හොයන්න පුළුවන්. ඒ කියන්නේ අපේ වෙබ්සයිට් එකේ විසිට් කියන view කියන එක ඔබලා ඒකට ගියාට පස්සේ එතන තප්පර ගණන් රැඳුනාම තමයි අපිට අදාළ coin ගාන ලැබෙන්නේ. ඔන්න මම දැන් ඒක ටච් කරා දෙවෙනි එක ටච් කරා. ඇත්තම කොහොමද මම මේ voice එක පස්සේ රෙකෝඩ් කරන්නේ. පොඩි දුර්වල තැන් ඇති මට කමෙන්ට් එකක් දාන්න අපහැදිලි නා. දැන් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මම මෙතන මාක් කරනවා. සමහරන්න ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් උඩ අනිත් ටැබ් එකේ අපි ඉඳලා ආපු එකේ 14 සෙකන්ඩ් 13 12 11 10 9 8 7 අන්න ඒ විදිහට අඩු වෙනවා. අපි එතකන් අනිත් view එකෙන් ආපු link එකෙන් ආපු වෙබ්සයිට් එකේ රැඳිලා ඉන්න ඕන. දැන් ඔය බලන්න add view complete කියලා පැටලලා තියෙනවා එහා පැත්තේ. වම් අත පැත්තේ මම මාක් කරන්න. පොඩ්ඩක් ඉන්න. අන්න ඒක මම හිතලයක් දැම්ම. අන්න ඒක ඔබන්න ඕනේ. ඒ කියන්නේ අපි කලින් හිටපු අපි ඔරිජිනල් වෙබ්සයිට් එක. දැන් ඔතන වෙලා ගන්න පුළුවන් ඉමේජ් ටිකක් තියෙනවා. මෙතන සෙලික් කියලා තියෙන ටයර් එකක් කියලා. ඒකට අපි මේකෙන් ඒ ටයර් එක ඔබන්න. අන්න මම ටයර් එක එවුවා. ඒකට අන්න මෙතන බලා ගන්න බලන්න your view has been recorded කියලා. ඒ කියන්නේ මගේ coin ගන්න සාර්ථකව හම්බුණා. ඔයා මෙතන වැරදිලා හරි වැරදි එක ඒ කියන්නේ වැරදි වැරිලා හරි ඔයා හිතන්නකෝ දැන් වචනයක තේරුම දන්නේ නැහැ කියලා. ඒකට අපි වැරදි එකක් දුන්නොත් එහෙම ආපහු අපිට දෙසරයක් ඒ ඇඩ් එක try කරන්න පුළුවන්. දැන් මෙතන refresh පාරක් එහෙම දාගන්න ඕන. සමහර වෙලාවට අපි බලපුවත් ඒ විදිහම තියෙනවා. ඒතකොට ඒක අපිට අවාසි. ඒ කියන්නේ ආපහු ඒව ඔබවා මොකුත් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් දැන් මගේ කලින් තිබ්බේ 1728ක් coin. දැන් මෙතන 1753ක් තියෙනවා. ඉතින් ඇත්තම ගොත් 33ක් විතර වැඩි වෙලා 33 නේ 28යි 38යි 20 ගාණක් මං ඉතින් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මේ විදිහට කළා කරන්න. ඇත්තම ගොත් ඔයා මේකේ ප්‍රධාන ආදායම් මාර්ගයක් විදිහට තියාගන්න ඔය රීලෝඩ් එකක් දාන්න ඔය ඇත්තම ගොත් දවසකට සීමිත ප්‍රමාණයක් හම්බ වෙනවා. ඒ ටික කළා කරන්න පුළුවන්. ඉතින් සාර්ථක ක්‍රමයක් මෙතන ඇඩ් බලා ගන්න පුළුවන්. ඉතින් මේක දවසට කළා coin 200ක් විතර හොයන්න පුළුවන්. මම දන්න දල වශයෙන් 100ක් 200ක් අතර හොයන්න පුළුවන්. එහෙම කරලා ඉතින් හොයන්න පුළුවන්. අර ප්‍රධාන ආදායම මාර්ගයක් විදිහට තියාගන්න එපා. වෙන මාර්ග දෙනවා ට්‍රේඩින් එහෙම. මං අද කියලා දුන්නේ ඕගොල්ලොන්ට කියන්නේ අමතරව ඕගොල්ලෝ කන වෙලාවක නැත්තම් ෆ්‍රී ටයිම් එකේ කරන්න නිකන් ආතල් එකේ කරන්න පුළුවන් coin එක එකතු කරලා ඩොලර් 2ක් විතර හොයන්න පුළුවන් එකක්ද. ඉතින් ලේසි ක්‍රමයක් try කරලා බලන්න. යාළුවන්ට share කරන්න අමතක කරන්න එපා. මොකක් හරි අපහැදලියක් තියෙනවා මගෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාලා අහන්න මං කියලා දෙන්න. අර ගේම් ගහන එක ගැන මම ඉස්සරහට හිතුනොත් වීඩියෝ කරන්න ඔයාලා කමෙන්ට් බලලා. ඉතින් මට කියන්න තියෙන එච්චරයි. ඒ වගේම අනිවාර්යෙන් අර දැන් ඔතන දැක්කනේ අර 28 කොහමද 53 උනේ කියලා. අන්න ඒ වගේ තමයි. ඒ කියන්නේ මගේ 25ක් වැඩිලා තියෙනවා. ඉතින් එහෙම තමයි වෙන්නේ. මොකද්ද ඒ කියන්නේ අපි ඇඩ් එක බලනකොට coin හම්බ වෙනවා. ඉතින් අද හොඳ වීඩියෝ එකක් මම ගෙනාවා ඔයගොල්ලොන්ට. ගොඩක් කට්ටිය share කරන්න දන්නේ නැත ඒකට. ඉතින් support එකක් දෙන්න අපේ channel එකට මම අලුතෙන් දාන වීඩියෝ එක. ඉතින් ඔයගොල්ලන්ට සුබ දවසක් අලුත් වීඩියෝ එකක් හම්බ වෙනවා. good luck.